සෝතාපන්න මාර්ගයේ යන කෙනෙක් තමන්ගේ ජීවිතේ හැඩගස්ස ගන්නේ කොහොමද කියලා ගිහි ජීවිතේ. ඉතින් අපි එතනින් පටන් ගමු. මේ විස්තර කතා කරන්නගෙන යද්දි අනිත් එක. පින්වතුනි අපි එකක් අවබෝධ කරගන්න ඕනේ. ඇයි අපි බණ අහන්නේ? දැන් ඔබ දන්නවනේ මේ වෙලාවේ දැන් 9 ඉඳලා. දැන් ඔබ රෑ 12 1 වෙනකම් මෙතන රැඳිලා ඉඳගෙන බණ අහනවා. ඔබගේම යාළුවෝ පිරිසක් ඉන්නවා. දැන් මේ වෙලාවේ ඇඳට ගිහිල්ලා ඒගොල්ලෝ නිදි ඇති. දැන් මේ ඒගොල්ලන්ට බයින්න දොස් කියලා නෙමෙයි. තව පිරිසක් යාළුවොත් එක්ක කතා බහේ යෙදিলা ඇති. තව පිරිසක් ෆිල්ම් එකක් බලනවා. තව පිරිසක් තව මොනවද? දැන් මේක තමයි පින්වතුනි සමාජ තත්ත්වය. එතකොට ඔබ අද මේ ස්ථානට ඇවිල්ලා ධර්මයේ ශ්‍රවණය කරන්නේ මොකක් හරි හේතුවක් ඇතිනේ. නේද? එතකොට ඒ හේතුවට අනුව ඒ අවශ්‍ය දේ අපි ලබා ගන්න වැඩපිළිවෙලක් කරන්න ඕනේ හැමතිස්සෙම. බලන්න ඕනේ හේතුව මොකක්ද කියලා. අන්නේ හේතුවට අනුව කටයුතු කරන්න ඕනේ. එතකොට ඒ හේතුව සෝතාපන්න වෙන්න නම් සෝතාපන්න වුණා එක් සකදාගාමි වෙන්න නම් සකදාගාමි වුණා එක් අනාගාමි වෙන්න නම් අනාගාමි වෙච්ච කෙනෙක් අරහත් වෙන්න නම් ඔය කරුණු ටිකට නම් ඔබ අද ඇවිල්ලා මෙතනට ඇවිල්ලා බණ අහන්නේ. එහෙනම් පින්වතුනි අපි අරමුණු කරන්න ඕනේ අන්නේ දේ. එහෙනම් මම සෝතාපන්න ඉස්සෙල්ලා ඔබ බලන්න මම සෝතාපන්නද නැද්ද කියලා. බලා ගන්න පුළුවන්. තමන් හැසිරෙන විදිහෙන් බලා ගන්න පුළුවන් මම සෝතාපන්නද නැද්ද? මම පෘථග්ජනද නැද්ද කියන එක තමන්ට හඳුනා ගන්න පුළුවන්. එතකොට පින්වතුනි මේ සද්ධර්මයේ ශ්‍රවණය කරාම මුලින්ම මිදෙන්නේ පෘථග්ජන ස්වභාවයෙන්. එතකොට ශ්‍රවණය කළායි කියලා කිව්වට නිකං ශ්‍රවණය කළා නෙමෙයි. ශ්‍රවණය කළා අවබෝධ කළා. මේ ලෝකේ කිසිම සාරත්වයක් නැහැ කියලා අවබෝධයට ආවනම් යන්තම් හරි. එදායින් පස්සේ එයා කවදාකවත් පෘථග්ජන කියන தත්ත්වයට වැටෙන්නේ නැහැ. හැබැයි ඇහුණට විතරක් වැඩක් නැහැ. ඒක නිසා කොහොමදවත් තමන්ව හංවඩු ගහගන්න එහෙම යන්න එපා. අපි පෘථග්ජනයෝ කියලා. පෘථග්ජනයෝ කියලා කොටසක් ඉන්නවා. ඒ පෘථග්ජනයෝ කියන කොටසට පින්වතුනි බුද්දේ කංකති විචිකිච්ඡති. මේ පෘථග්ජනයාගේ ස්වභාවය. බුද්දේ කංකති විචිකිච්ඡති. දැන් අද තියෙන මේ ධර්ම අර්ථත් එක ගත්තාම විචිකිච්ඡාව කියලා කියන්නේ බුද්ධ ආදී අටතැන්හි සැකය. එහෙම කියලා බුදුන් වහන්සේ ගැන සැකයි. ඒකනේ දැන් සෝතාපන්න ඵලයේදී බුදුන් වහන්සේ ගැන සැක නැති වෙනවා. එහෙමනේ කියන්නේ. ඒ කියන්නේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා. සත්කාය දිට්ඨි අයින් වෙලා විචිකිච්ඡාව අයින් වුණාම බුදුහාමුදුරුවෝ ගැන සැකත් නැහැ, ධර්මයේ ගැන සැකත් නැහැ, සංඝයා ගැන සැකත් නැහැ. අන්න එහෙම තමයි තියෙන්නේ. නමුත් ඒකට පින්වතුනේ ඒහෙට එහා පැත්තට ගිය මහා ශ්‍රේෂ්ඨ අර්ථයක් තියෙනවා. ඒ ශ්‍රේෂ්ඨ අර්ථය තමයි ඒක කියන්නේ මේ තථාගතයන් වහන්සේ ගැන සැකේ එහෙම එකක් නෙමෙයි. එතන කියන්නේ පින්වතුනි බුද්දේ කංකති විචිකිච්ඡති. බලන්න ඕනේ ඔය කංකති කියන්නේ මොකද්ද? බුද්දේ කංකති. කංකති කියලා කංකති කියන්නේ පින්වතුනි ක අංකා කංකා වෙනවා. ක කියලා කියන්නේ පින්වතුනි පහත්. පල්ලෙහාම. එහෙනම් දැන් මේ දෙන්නේ මේ බුදුන් වහන්සේට දෙන්න යනවා තමන්ගේ ජීවිතේ කොතනද? පල්ලෙහාම අංකේ. එතකොට ඔබ බුදුන් වහන්සේට පල්ලෙහාම අංකේ දුන්නොත් කවදා හරි දවසක එදාට ඔබ කරන විචිකිච්ඡති කිව්වේ මොනවද එන? සැක නෙමෙයි. විචිකිච්ඡති කියන්නේ විකෘති වූ ක්‍රියාවන්. ඔබ බුදුන් වහන්සේට දුන්නොත් අඩුම අංකේ අපි අද සිංහල වචනයක් හැදිලා තින්නේ. අනේ ඕවා ගණන් ගන්න එපා. ඒ කිව්වේ විභාගෙ ලියන්න එපා කියලාද? ගණිතයට ලියන්න එපා කියලාද ඒ කිව්වේ? නෑ ඕවා ගණන් ගන්න එපා. ඒකේ මොකද්ද? ඔක පල්ලට දාන්න. සමාජය කියනවා නේද? මන්නම් ඌව ගණන් ගන්න නැහැ බල්ලෙකුටවත්. ඒ මොකද්ද ඒ ගණන් ගන්න නැහැ කියන්නේ? ඒතර ගණන් ගන්න නැහැ කියලා කිව්ව මොකද්ද? ගාණක් දෙන්නේ නැහැ. ලොකු ගාණක් එහෙම දෙන්නේ නැහැ. දෙන්නේ මොකද්ද? අන්තිම අංකේ ක අංකා පල්ලෙහාම අංකේ දීලා තමයි කතා කරන්නේ. එහෙනම් බුද්දේ කංකති විචිකිච්ඡති කිව්වහම තථාගතයන් වහන්සේට දීලා තියෙන මොකද්ද? අල් පල්ලෙහාම අංකේ. එහෙනම් තථාගතයන් වහන්සේට කෙනෙක් පල්ලෙහාම අංකේ දුන්නා නම් ඒ දීලා ඉවරලා එයා මොනවද කරන්නේ? ප්‍රකෘතිමත් ක්‍රියා කරයිද ඊට පස්සේ? නෑ. එයා කරන්නේ තනිකරම විකෘති වූ ක්‍රියා. අන්න පෘථග්ජනයාගේ ස්වභාවය. දැන් ඔබ බලන්න ඔබ පෘථග්ජනද කියලා. ඔබ බුදුන් වහන්සේට දීලා තියෙන්නේ පල්ලෙහාම අංකෙද කියලා ඔබ බලන්න. එහෙනම් ඔබ බුදුන් වහන්සේට දීලා තියෙන ඉහළම අංකේ නම් ඒ කියන්නේ උන්වහන්සේ ගැන යම් අවබෝධයක ඔබ ඉන්නවා.
අන්නේ අවබෝධයට ඇවිදilla තමයි පින්වතුනි ඔබ බුදුන් වහන්සේට යම්කිසි අංකයක් දුන්නේ. සමහරට ඒ අංකේ 4 වෙන්න පුළුවන්. 5 වෙන්න පුළුවන්. දැන් මේ ඉහළට යන්න තමයි අංකේ වැඩි ඈ. 25000 කෝටිය වෙන්නත් පුළුවන්. තමන්ගේ ජීවිතයටත් වඩා වටිනවා කියලා හිතාගෙන ඉන්නත් පුළුවන්. මගේ පණ ගියත් මම ශාස්ත්‍රුන් වහන්සේගේ පැත්තේ. ඒ කාලේ එහෙම හිටිය අපේ සිංහල පිරිස. මේ සුද්ධ ලංකාවට ගිහිල්ලා ක්‍රිස්තියානි ආගම පතුරවද්දි ගම්මාන වලට වැදිලා පුංචි ළමයාගේ බෙල්ලට කඩුව තියලා නැත්නම් අර බයිනෙත්තුවේ අර කැපෙන කෑල්ල තියලා තුවක් විතර ඉස්සරහා තියෙන අයින කෑල්ල ඒක බෙල්ලට තියලා හැරෙනවද ළමයාව කපන්නද? සමහර අම්මලා හිටියා කොහොම කළත් ළමයා නෙමේ මාව පෙති ගැහුවා. මම මේක අතාරින්නේ නැහැ. අන්න ශාස්ත්‍රුන් වහන්සේට දීලා තියෙන විශාල අංකයක්. එහෙනම් මේ අවබෝධයෙන් ඕක වෙනවද පින්වතුනි බණ අහන්නේ නැතුව? නෑ. එහෙනම් ධර්මයේ ඇහුවා. ධර්මය අවබෝධ වුණා. ඇහුවා විතරක් නෙමෙයි. අහලා ධර්මය අවබෝධ වුණා. ධර්මය අවබෝධ වෙච්ච නිසා දැන් මොකද උනේ? තථාගතයන් වහන්සේට දුන්න ඉහළ අංකයක්. එහෙනම් දැන් ඔබට බලා ගන්න පුළුවන් පින්වතුනි ඔබ පෘථග්ජනද කියලා. ශාස්ත්‍රුන් වහන්සේට දීලා තියෙන අංකය මොකද්ද? එහෙනම් ශාස්ත්‍රුන් වහන්සේට බිඳුව නම් දීලා තියෙන ඔබ පෘථග්ජනයි. එහෙම නැත්නම් ඔබ පෘථග්ජන නෑ. ඒකද නිකන් හංවඩු ගහ ගන්න එපා ඔබ පෘථග්ජනයි කියලා. පෘථග්ජන පිරිසක් ඉන්නවා. ඒ අය විකෘති ක්‍රියා කරනවා. විකෘති ක්‍රියා කියලා කියන්නේ දස අකුසලයේ කියන්නේ එක විකෘති ක්‍රියාවක්. එතන දස අකුසලයේම කරනවා. ඒකටම බැඳිලා ඉවර වෙලා ඒකම කරන පිරිසක් ඉන්නවා. එහෙම ගත්තොත් ඒ අය කවුද? ඒ අය පෘථග්ජනයි. ඒ අයට කියන්න පුළුවන් ද පින්වතුනි ආර්ය කියලා? දැන් කෙනෙක් ඉන්නවා. ඒ කෙනා කරන්නේව දස අකුසලේ. මදුරුවෙක් දැක්කොත් අල්ල දානවා. මොනවා හරි එකක් දැක්කොත් හොරකම් කරනවා. කැලලා මේක පාර යනකොට උතුළු විසුළු කරලා පස්සෙන් ගිහිල්ලා කොහොම හරි යාළු කරගන්න හරි මොනවා හරි හදනවා. බොරු කේලම් පරුස වචන ඔය ඔක්කොම කියනවා. ඔය ඔක්කොම කරනවා නම් යම්කිසි කෙනෙක් ඒ කෙනා පින්වතුනි ආර්යද? මට පිහියක් දික් කළා කිව්වොත් එහෙම තෝ කියපන් මට ආර්ය කියලා මට කියන්න පුළුවන් ද ආර්ය කියලා? බෑ. ඒ අය ආර්ය නෙමෙයි. හේතුව මොකද්ද? ඒ අය තාම විකෘති ක්‍රියාවන් කරන්න හරි කැමති. සෝතාපන්න මාර්ගයට ආපු කෙනත් විකෘති ක්‍රියා කරනවා. අර පුරුද්දට වගේ. පුරුද්දට වගේ කරනවා. නමුත් අර වගේ දැඩි ආසාවකින් කැමැත්තකින් කරන්නේ නැහැ. කෙනෙක් ඉන්න පුළුවන් තව දෙන්නෙක් බොහෝම සමගිව ඉන්නවා. මුන් දෙන්නා මම කොටවන්න ඕනේ කියලා හිතා මේවා පින්වතුනි මේ රටේ ගමේ විතරක් නෙමෙයි. පවුලේ ඉඳලා රට රාජ්‍ය වලට යනකම් තියෙන්නේ මොනවද ඔක්කොම? ඒ වගේ දේවල්. රටවල් දෙකක් එකට යුද්ධ කරන්නේ ඇයි? ඔය මොකක් හරි එක පුංචි හේතුවක් මූල හේතුව හොයලා බැලුවනම් බොහෝම පුංචි හේතුවක්. අර ටෙන්ඩර් එක අපිට දෙන්න නැතුව අරුන්ට දුන්නා. හිටපන් මං හොඳ වැඩක් කරන්න. කතා කළා ජනාධිපතිට. ජනාධිපතිතුමාට කතා කරලා කිව්වා මෙහෙමයි අරුන් මෙහෙමයි. දැන් මොකද උනේ අර මෙච්චර කල් හොඳට හිටපු රාජ්‍ය දෙකක් දැන් මොකද වෙන්නේ යන්නේ? දැන් කෑලි වලට කැඩෙන්න යන්නේ. දැන් යුද්ධයක් පටන් ගන්න යනවා මහා විනාශයක් වෙන්න. එහෙනම් පින්වතුනි ඔන්නෝ වගේ අර හිතා මතා පුරුද්දට වගේ නෙමෙයි හිතා මතා බොහෝම කල්පනා කරලා එහෙම වැඩපිළිවෙලක් කරනවා නම් කවුරු හරි දස අකුසලෙන් එකක්. ඒ කෙනා ඒකාන්තයෙන්ම පෘථග්ජනයි. මොකද ඒ කෙනා තාම සද්ධර්මයේ ශ්‍රවණය කළා නැහැ. ශ්‍රවණය කළත් ඔහේ ඇහෙන්න ඇරිලා හිටියා මිසක් ඇහිලා නැහැ හරියට තේරුම් අරගෙන නැහැ. මේක හරියට තේරුම් ගත්තා නම් තේරුම් ගන්න ඕනේ අනිච්ච ස්වභාවය. සත්බස කියන්නේ ඕකට. සත්පුරුෂයන්ගේ භාෂාව ඕන ඕක. අනිච්ච ස්වභාවයේ තේරුම් ගන්න ඕනේ. දුක්ඛ ස්වභාවයේ තේරුම් ගන්න ඕනේ. අනාත්ම ස්වභාවයේ තේරුම් ගන්න ඕනේ. ඔය තුන හරියට තේරුම් ගත්තා නම් සහසුද්දෙම්ම නෙමෙයි. සහසුද්දෙම්ම හොඳටම තේරුණා නම් ඒ තේරිච්ච කෙනා කැලින්ම මොකක් වෙනවද? සෝතාපන්නයි. ආයි කතා දෙකක් නැහැ.
එතනින් එහාට මාර්ගය වඩලා ඔළුවෙනුත් ඔය ඔක්කොම අයින් කළා දැම්මනම් තේරුණා විතරක් නෙමෙයි. එතනින් එහාට තියෙන ඔක්කොම ටික අයින් කළා දැම්මනම් ඒක න අරහත්. එහෙනම් සෝතාපන්න මාර්ගයට සෝතාපන්න ඵලයට එනකන් අර පුද්ගලයා අතනින් ඉඳලා එනවා මේ ගමන. ඒ එනකොට පින්වතුනි මේ සද්ධර්මයේ මුලින්ම ඇහෙනකොට ඒ ඇහිච්ච ගමන් තමන්ට දැනෙනවා මේ මම මේවා කළා. දැන් මම මේවෙන් එකින් එක මිදිලා යන්න ඕනේ. පංචානන්තරේ පාප කර්ම නොකරපු කෙනෙක් නම් මොනතරම් මිනිමරලා හිටියත් ඒ කෙනාට සෝවාන් වෙන්න බෑ කියලා කොතනකවත් කියලා නැහැ. ඒ කෙනාට උනත් සෝවාන් වෙන්න පුළුවන්. හැබැයි ආනන්තරීය පාප කර්මයක් හරි කරලා තිබ්බනම් මාර්ගඵල ලබන්න හේතු නැහැ. එහෙනම් පින්වතුනි යම්කිසි පුද්ගලයෙක් මාර්ගඵලයන් ලබන්න නොතිබිය යුතු එකම කාරණාව තමයි මන්ද බුද්ධික නොවීම සහ අර ආනන්තරීය පාප කර්ම නොකර සිටීම. එහෙම ආනන්තරීය පාප කර්මයක් කළා නැත්නම් ජීවිතේ Tamanට මේ මාර්ගඵලයන්ට එන්න පුළුවන්. ඒ එන්න කරන්න තියෙන්නේ පින්වතුනි අර පෘථග්ජන ස්වභාවයෙන් මිදෙන එක. එතකොට පෘථග්ජන ස්වභාවය මොකද්ද? බුද්දේ කංකති විචිකිච්ඡති. තථාගතයන් වහන්සේව දැම්ම බල්ලට. දාලි ඉවරලා තමන් ඔබ ගත්තා මුදුනට. මමයි මුදුනා. දැන් මට ඕන එක තමයි කරන්නේ. අර සල්ලි ටික ගෙනපන්. සල්ලි නැහැ. එන හොරගම් කරපන්. සල්ලි තියෙන අර මිනිහා ගාව. ඒ මිනිහා ඉන්නකන් සල්ලි ගන්න බෑ. මොනවද කතා කරන්නේ? මරපන්. සල්ලි ටික ගන්න නම් අර ගෑණියව හිතවත් කරගන්න ඕනේ. ඉතින් මොනවද යහා ඉන්නේ ගෑණියව හිතවත් කරගෙන උඹට ඕන එකක් කරගනි මට සල්ලි ටික දෙන්න දීපන්. සල්ලි ටික ගන්න නම් බොරුවෙන් අර මිනිහා වංචාවෙන් රවට්ටන්න ඕනේ. නැත්නම් අර උපාසකම්මා වංචාවෙන් රවට්ටන්න ඕනේ. ඉතින් එහෙනම් උඹ උපාසකම්මාව රවට්ටපන්. කියපන් අනාගාමී දැන් වැඩක් නැහැ මේවෙන්. ඉඩම් ටික ලියලා දෙන්න කියපන්. නැත්නම් සකදාගාමී නැත්නම් අරහත්. ඉඩම් ටික ලියලා දෙන්න කියපන්. ඕ වගේ දැන් බොරු කියනවා. එතකොට බොරු කියන්නේ කෙලිම මුසා. මුසාවක් දෙනවා. දුන්න ගමන් අර ටික ඔක්කොම වියදම් කරනවා. නැත්නම් අර ටික ලියලා දෙනවා. ඔය විදිහට පින්වතුනි ඊළඟට සැරපරුස වචනෙන් බැනපන්. අරුන් දෙන්නව බිඳෝපන්. බිඳෝපු ගමන් අර ගන්න පුළුවන්. එහෙනම් පින්වතුනි දැන් ඔබට පේනව නේද? අර විකෘති වූ ක්‍රියාවන් කරන්න දැඩි ආසාවක පසු වෙනවා මේ චරිත. එහෙනම් අන්න ඒ පිරිසයි පෘථග්ජන. යම් දවසක සද්ධර්මය අවබෝධ කරගත්තා නම් ඒ අවබෝධය තුලින් Tamanට වැටහුණා නම් මේ ලෝකේ අනිච්චයි. කොහොම කළවත් මට ඕනේ විදිහට එකක්වත් තියන්න බෑ. සරලයි. එහෙම නැත්නම් මේ ලෝකේ ස්ථිර නැහැ. අඩුවම තරමේ ඒක. ඒකත් අනිච්ච කොටසක්. අයින් කරලා දාලා එහෙම නැහැ. මේ ලෝකේ ස්ථිර නැහැ. මේ ස්ථිර නැති මේ ලෝකේ. එහෙම නැත්නම් මගේ වසඟේ එක බින්දු මාත්‍රයක්වත් මගේ කැමැත්තට එක බින්දු මාත්‍රයක්වත් තියන්න බැරි නම් මේ ලෝකේ. මම මොනවට මේ මිනිස්සුව බිඳවන්නද? මම මේ බිඳවලා ගන්න තියෙන්නේත් තවත් මගේ වසඟේ එක බින්දුවක්වත් තියන්න බැරි එකක් නේද? ඔන්න හිතනවා. එහෙනම් පින්වතුනි දැන් මොකද වෙලා තියෙන්නේ? අර සද්ධර්මයේ ශ්‍රවණය වෙනකොට ඔන්න දැන් Tamanට අවබෝධයට එනවා ටික ටික කරුණු. අවබෝධයට එනකොට මොකද වෙන්නේ? අර මුලින්ම දාලා තිබ්බේ බින්දුවට දැන් අංකේ වැඩි වෙනවා. අන්න පින්වතුනි කාංකා විචිකිච්ඡා පහ වෙලා යනවා. දැන් අර විකෘති ක්‍රියා කරන්නේ නැහැ. මොකද ශාස්ත්‍රුන් වහන්සේට දීලා තියෙනවා ලොකු තැන. සද්ධර්මයට දීලා තියෙනවා ලොකු තැන. ආර්ය සංඝයා වහන්සේට ලොකු තැනක් දීලා තියෙනවා. ශික්ෂාපද වලට ලොකු තැනක් දීලා තියෙනවා. ආදී වශයෙන් පින්වතුනි ඔය තියෙන ඒව කියන කරුණ වලට ලොකු තැනක් දෙනකොට මොකද වෙන්නේ? මේ පුද්ගලයා ක්‍රමක්‍රමයෙන් දැන් ආර්ය මාර්ගයේ ගමන් කරනවා. ආර්ය මාර්ගයේ ගමන් කරන්න එන්නේ පින්වතුනි මේවට තැන දීදී. ඒක එක ක්‍රමයක්. පිළිවෙලකට එන්නේ. පටන් ගන්නෙ ගරා යකාගෙන්. නැත්නම් අර පිටිපස්සේ අයිල උඩ නැගගෙන කුණු හරප කියාගෙන එන්නේ පෙරහැරේ වගේ. ඒ පෙරහැරත් ඔය වගේ සංකේතයක් තියෙන්නේ. පෙරහැරේ ඉඳගෙන කුණු හරප කියාගෙන කොල්ලොත් වටේ ඉඳගෙන ඒකටම හරියන කොල්ලෝ. ඔතනට යයිද කවදාකවත් උපාසක මහත්තයෙක්. තිල් අරන් ඉන්න උපාසක මහත්තයෙක් කියන ගරා යකාගෙන ට්‍රැක්ටරේ ගාවෙන් දැකලා තියෙනව නේද පෙරහැරවල ලංකාවේ. ගරා යකා තමයි නැත්තම් මොකක් කරේකේ මූණක් දාගෙන කොල්ලෙක් නේද? අර අයිලුඩ නැගගෙන අයිලේ පද්ද කුණු හරප කීකේ කෙල්ලන්ට විහිළු කර එනවා. ඒ තමයි කවුද අර පෘථග්ජන පුද්ගලයෝ.
ඒ පෘථග්ජන පුද්ගලයා එතනටම ගානට එකතු වෙනවා තව කට්ටිය. එතනට කවදාක්වත් පින්වතුනි පන්සලේ හාමුදුරුවෝ එකතු වෙන්නේ නැහැ. එතනට කවදාක්වත් සිල්ගත් උපාසක මහත්තයෙක් මේ උපාසක නෝන කෙනෙක් එකතු වෙන්නේ නැහැ. එතනට එකතු වෙන්නේ ඒ වගේම ගති පැවතුම් තියෙන කොල්ල කුරුට්ටෝ රැලක්. උනුත් තාම සද්ධර්මයේ හරියට තේරුම් අරගෙන නැහැ. අම්මලා කියපු නිසා පන්සල් යනවා මල් පහනුත් පූජා කරනවා. නමුත් තාම මේ සද්ධර්මයේ මොකද්ද කියලා එක තේරුම් අරගෙන නැහැ. ඒක නිසා පින්වතුනි ඒ අය තාම ඉන්නේ පෘථග්ජන තත්ත්වේ. නමුත් අම්මලා සත්තු මරන්න එපා පුතේ අපාය යනවා කියලා කියපු නිසා සත්තු මරන්නේ නැහැ. හොරකම් කරන්න එපා පුතේ අපාය යනවා කියපු නිසා තාම හොරකම් කරන්නේත් නැහැ. කාමයේ වර්ධව හැසිරෙන්නෙත් නැහැ. නමුත් අර උසුළු විසුළු කියාගෙන ලෝකේ හරිම සාරයි අපි මේ හාරවත් වූ ලෝකේ හොඳට ජීවත් වෙන්න ඕනේ කියලා හිතාගෙන අර ගරායකත් එක්ක කුණුහරුප කී කට්ටියත් එක්ක එනවා ඉස්සරහට. ඒ එක කට්ටිය. දැන් මේ කට්ටියව පෙරහැරෙන් පන්නලා දාන්න බෑ. මොකද හේතුව ඉස්සරහින් යනවා පින්වතුනි දන්ත ධාතුන් වහන්සේ හෝ කවුරු හරි ධාතුන් වහන්සේ නම. ඒ ධාතුන් වහන්සේත් ආවේ කොතන ඉඳලාද? ඔය පෙරහැරේ අග්ගිසේ තමයි. මේිට කල්ප කාලයකට ඉස්සෙල්ලා තව ශාස්ත්‍රුන් වහන්සේ නමකගේ ධාතුන් වහන්සේ ඔහොම වඩිද්දි ඔය අද වඩින ධාතුන් වහන්සේ අයිති ඒ ශ්‍රේෂ්ඨ උත්තමයා හිටියේ කොහෙද? අර අයිලේ උඩ. ඒ අයිලේ පද්ද තමයි හිටියේ කුණුහරුප කිය. ක්‍රමක්‍රමයෙන් තමයි පිංගුදුනි පෙරහැරේ අඩියෙන් අඩිය ඉස්සරහට ආවේ. ඒක නිසා මේ ශාසනය ඔය හැමෝටම උරුමයි. කිසිම කෙනෙක් පන්නලා දාන්න බෑ. හැබැයි වැඩේ තියෙන්නේ මේකයි සද්ධර්මයේ දේශනා වෙනකොට තමන් බුද්ධිමත් වෙන්න ඕනේ මට අවශ්‍ය මොකද්ද මම ඒක ගන්න ඕනේ කියන එක. ඒනොට දැන් මේ කියන එකක්වත් මෙතනින් ඉස්සරහින් කාටවත් වැදගත් වෙන එකක්වත් නැහැ. නමුත් මේ කියන්නේ මේක දැන් අහගෙන ඉන්න පුළුවන් අදම වනහන කෙනෙක්. එතන ඒ කෙනාට වැටහෙන්න ඕනේ ශාස්ත්‍රුන් වහන්සේගේ ශාසනයේ මටත් අයිති එකක්. මං හත්තු මරණ එක මම ෆාම් එකේ වැඩ කරන්නේ. දවසකට කුකුළු 500ක් මම මරනවා. කුකුලෙකුට පවුන් රුපියල් 10යි මට දෙන්නේ කුකුලෙක් මරලා සුද්ධ කරලා දෙනවට. ඉතින් මගේ මිනිස්සුන්ට ජීවත් වෙන්න අඩුම තරමේ මම රුපියල් 2000ක්වත් හම්බ කරන්න ඕනේ. එහෙනම් අඩුම තරමේ මම කුකුළු 200ක්වත් දවසකට මරන්න ඕනේ. එහෙම හිතාගෙන ඉන්න කෙනෙක් ඉන්න පුළුවන් බණ අහනවා හදිස්සිය හම්බ වෙලා. ඔබටත් ශාසනය අයිති. පෙරහැරේ හැබැයි ගොඩක් පිටිපස්සේ ඔබ ඉන්නේ. එහෙනම් ඔබ මේක අහලා ඉවරලා මොකද්ද කළ යුත්තේ? ඔබටත් ශාසනයේ අයිතිය දැනගෙන එතනින් එහාට මොනවද මේ ශාසනයේ ඊළඟ උරුමකාරය වෙන්න මොකද්ද කරන්න ඕනේ? ශාසනයේ උරුමකාරය වෙන්න පුළුවන් ද පින්වතුනි තමන්ගේ තාත්තා තමන්ගේ දුවවයි පුතාවයි නැත්තම් ඔය ඉන්න ඔක්කොම ටික ශාසනයට මහාන කළාම එහෙම කතා තියෙනවා ලස්සන කතා ඉතිහාසයේ. දැන් මම ශාසනයේ උරුමකාරයෙක්ද? නෑ තාම නෑ. මොකද්ද කරන්න ඕනේ උරුමකාරයෙක් වෙන්න නම්? පුතාවයි දුවවයි මහාන කරන්න ඕනේ. එතකොට අම්මයි තාත්තයි ශාසනයේ උරුමකාරයෝ වෙනවා. මම නම් කොහෙදිවත් අහලා නෑ ශාස්ත්‍රුන් වහන්සේ එහෙම එකක් කියනවා. ශාස්ත්‍රුන් වහන්සේ කිව්වද කිඹුල්වත් නුවර ඉන්න සුද්ධෝදන කියන මහ රජුරු තමයි මේ ශාසනයේ පරම උරුමකාරයා කියලා. ඒ හේතුව මොකක්ද? සුද්ධෝදන මහ රජුරුවන්ගේ පුතා කවුද? සිද්ධාර්ථ රජුරු. එවත් පසු කාලයක තථාගතයන් වහන්සේ. එහෙනම් උන්වහන්සේගේ මේ ශාසනයේ අයිතිය පැවරෙන්න ඕනේ කාටද? උරුමේ පැවරෙන්න ඕනේ කාටද? සුද්ධෝදන රජුරුවන්ට. මහා මායා දේවීන් වහන්සේට. නේද? එහෙම එකක් නැහැ. එහෙනම් මේ ශාසනයේ උරුමේ පවතින්නේ කොයි විදිහටද? මේ ශාසනයේ උරුම පින්වතුනි භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වනක් පිරිසට. සහ ඒ පිරිස බවට පත් වෙන්න ඉන්න පිරිසට. වෙන උරුමයක් ගන්න බෑ මේ ශාසනයේ. ශාසනය කැලි ලියා ගන්න බෑනේ. එහෙනම් තමන් භික්ෂුවක් වුණා නම් භික්ෂුණියක් වුණා නම් උපාසකයෙක් වුණා නම් උපාසිකාවක් වුණා නම් නැත්තම් ශිෂ්‍ය මානවකයෙක් වුණා නම් මානවිකාවක් වුණා නම් අඩුම තරමේ මෙහෙම මම වෙන්න ඕනේ කියලා හිතාගෙනවත් හිටියානම් අන්නේ පිරිස පින්වතුනි මේ ශාසනයේ උරුමකාරයෝ වෙනවා. අන්න එහෙමයි ශාසනයේ උරුමේ ලබන්නේ. ඉතින් ඔබ මේ ශාසනයේ උරුමකාරයෙක්. ඒකේ ආය අහන්න දෙයක් නැහැ. ඔබ ඒකාන්තෙම මේ ශාසනයේ උරුමකාරයෙක්. ඒක නිසා තමයි පින්වතුනි මේ ශාසනික ප්‍රතිපදාවේ ඔබ නියැලෙන්නේ. ඔබ දන්නේ නැති වුණාට පින්වතුනි ඔබගේ රාග ద్వේෂ මෝහ ක්‍රමක්‍රමයෙන් නැසෙනවා මේ අහන බණ හැම පදයකින්ම.
ඒක සමහරවිට ඔබට දැනෙන්න තව අවුරුදු 5ක් විතර යයි. ඒ අවුරුදු 5ක් යනකොට පින්වතුනි ඔබට දැනෙයි. මම ඉස්සර නම් මෙහෙමයි දැන් මම මෙහෙම නෑනේ කියලා. මේ සද්ධර්මයේ දේශන ඕනෙම කෙනෙක්ගේ ස්වභාවයෙන් එහෙමයි. මං කියන එකම අහන්න ඕනි කියලා එකක් නෑ. කවුරු සද්ධර්මයේ දේශනා කළත් දේශනා කරන්නේ තථාගතයන් වහන්සේගේ ධර්මයේ නම්. දේශනා කරන්නේ ශාස්ත්‍රුන් වහන්සේ දේශනා කරපු ධර්ම විනය නම්. ඒක අහගෙන ඉන්න ඔබට ඒ කාන්තෙම දෙයක් වැටහෙනවා. ඒ වැටහෙන මොහොතේදී පින්වතුනි ක්‍රමක්‍රමයෙන් ඔබගේ රාග ద్వේෂ මෝහ ඡය වෙනවා. හැබැයි ඒ ඡය වෙන මට්ටම මෙච්චරයි කියලා ඔබට දැනෙන්නේ නැහැ. ඔබ රෑ එළි වෙනකම් බලන් හිටියත් පොල් ගහක් වැවෙන ප්‍රමාණය දැනෙනවද ඔබට? පොල් පැලයක් තියෙනවා. මීටර 1.5යි මැනලා බැලුවා. නැත්තම් තමන්ගේ උස මැනලා බැලුවා. දැන් රෑ එළි වෙනකම් බලන් ඉන්නවා මේ පොල් පැලේ දැන් වැඩේ වැඩෙන ප්‍රමාණය අල්ලගන්න කියලා. පුළුවන් ද අල්ලගන්න? නෑ, නොගැනී හැකි තරම් කුඩා වේගයකින් තමයි ඒක වැවෙන්නේ. නමුත් ඔබ හදිසියේ අවුරුදු 2කට ශිෂ්‍යත්වයක් ලැබිලා ගෙදරින් පිටට ගිහිල්ලා ඉන්න අවුරුදු 2ක්. ගෙදර ගියා ඇවිල්ලා බලද්දි මොකද වෙලා තියෙන්නේ? දැන් ඔබට වලල්ලක් දාගෙන ගහට නගින තරමට ගහලුකුයි. ඒක නිසා පින්වතුනි බණ ටිකක් අහලා අනිත් පැත්ත හැරලා බලන්න එපා. දැන් කොච්චරක් අඩු වුණාද කියලා. නිතර බණ අහන්න. එකම බණ හරි කමන්නේ නිතර අහන්න. වැටහෙන්න අරින්න Tamanට. එතකොට පින්වතුනි ක්‍රමක්‍රමයෙන් Tamanට දැනෙනවා මගේ තිබිච්ච මේ රාග ద్వේෂ මෝහවම ටික ප්‍රහාණය වෙලා දැන්. ඔබට කරන්න තියෙන එකම එක දේ පින්වතුනි අනිච්ච දුක්ඛ අනාත්ම වඩන එක. භාවනා කරද්දී හරි මොනවා හරි කරද්දී කරන්න තියෙන එකම එක දේ තමයි අනිච්ච දුක්ඛ අනාත්ම වඩන එක. ඊටු ටික පින්වතුනි ධර්මයේ විසින් ධර්මයේ පුරවනවා. ආයේ ඒක අහන්න දෙයක් නැහැ. පස්වග මහණුන් දැනගෙන හිටියේ නැහැ අනිත් ඔක්කොම ටික. උන්වහන්සේලාට කියපු ටිකට උන්වහන්සේලා කටයුතු කළා. එච්චරයි. අනිච්ච දුක්ඛ අනාත්ම වඩන එක විතරයි උන්වහන්සේලාට කරන්න තිබුණේ. අනන්ත ලක්ෂණ සූත්‍රයට අනුව. එහෙනම් පින්වතුනි ආයේ මේ මාර්ගයේ ප්‍රතිපදාව මොකක්ද කියලා දැනගෙන යන්න අවශ්‍යතාවයක් මේකේ නැහැ. හැබැයි ඔබ පළවෙනි ධර්මස්කන්ධය දැනගෙන ඉන්න ඕනේ. ඒක දැනගත්තේ නැත්නම් පින්වතුනි ඔබට වඩන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. ඒක නිසා මේ මාර්ගයට වැටෙන්න